ඊට පස්සේ my rewards. දැන් මම මේ වෙනකොට ගත්ත rewards මොනවද කියලා අපිට මෙතනින් බලන්න පුළුවන්. මම කියන මේ jump offers වල මේ කියන rewards මම දැන් අරන් තියෙන්නේ. ඒ ගත්තු හින්දා තමයි මෙතන මේ reward මේ පෙන්වන්නේ. ඒ rewards ටික මම මේ ටික මට දැන් ලැබිලා තියෙන්නේ. ඒ හින්දා ඒ rewards ටික එතනින් පෙන්නනවා. ඊට පස්සේ තියෙනවා link account. එතකොට මගේ එක මේක තියෙනවා task ඒ link කරන්න. දැන් මම x කියලා තියෙනවා. x කියන්නේ x account එක. මටත් මතක නැතුව ගියා. x account එක කියන්නේ මෙන්න මේ x account එක. මෙතන තියෙන මේ x කියලා. මේ account එක තමයි x කියන්නේ. මේක install කරගෙන ඉස්සලා තියෙනවා නම් නැත්නම් install කරලා අපිට ඒකට පුළුවන් ඒකට link කරන්න. ඒ X account කියන එක මේක Google Play වලින් ගිහලා ගන්න පුළුවන්. හරි මම ඒ account එක පෙන්නන්න ඉඳයි back වෙලා ආවේ. නැවත මම යනවා අපේ task එකට. එතකොට discard කියලා එකක් තියෙනවා. එතනදිත් මේක link එකට ගිහිල්ලා ඒ discard කියන app එක දාලා save කරලා මෙතන link කරන්න පුළුවන්. එතකොට මේවා tasks. හරිද? එතකොට Telegram app එකත් ඒ විදිහට මේක link කරන්න පුළුවන්. මේ social media account ටික මේකට link කරන්න කියලා තියෙනවා. ඒකට මුදලක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ my wallet එක. ඊට පස්සේ my wallet. හරි. my wallet කියන එක මම තව කනෙක්ට් කරලා නැහැ. මෙතන wallet connect කියලා කියද්දි අපිට connect your wallet කියලාටන් මෙහෙම wallet connect කරන්න එනවා. එතෙන්දී මේ කියන wallet ටිකට ඕනනම් ඔයාලට සම්බන්ධ කරන්න පුළුවන්. මේවා අන්තර්ජාලයේ තියෙන ප්‍රධාන wallet එකක් තමයි MetaMask කියන එක. අනිත් තමයි Trust wallet කියන එක. අනික තමයි Binance wallet කියන එක. අනික Coinbase wallet එක කියලා තියෙනවා. එහෙම ඒ හතර තමයි ප්‍රධානම දීලා තියෙන්නේ. එහෙම නැත්නම් all wallet කියලාට මෙතෙන්දී තමන් ගාව තියෙන වෙන ඕන wallet එකක් තියෙනවා නම් එතනින් ඒක සම්බන්ධ කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒක අනිවාර්යෙන් සම්බන්ධ කරගත යුතුයි. මොකද මේ මුදල් අපේ යන්නේ ඒ wallet එකට. ඊට පස්සේ තමයි අපි ඒක USD කරලා හිටන් දැන් මේ JMPT නේ තියෙන්නේ. JMPT වලින් අපිට සල්ලි ගන්න බෑ. අපි ඒවා USDT කරලා USDT අපි Binance එක හරහා P2P දාලා හරි නැත්නම් වෙනත් ක්‍රමයක් හරහා PayPal හරහා අපේ account එකට අපි ගන්නවා. ඊට පස්සේ my activity. එතකොට මේ my activity කියන්නේ මොනවද? මම කරලා තියෙන දේවල්. මගේ එතකොට මේ daily earning JMT කොහොමද earning කරලා තියෙන එක. මෙතන Honogram කියලා එකක් තියෙනවා. මම මේ app එක පස්සට කියලා දෙනවා. ඒක තමයි base වෙන්නේ. ඊට පස්සේ offers කියන ඒවා තියෙනවා. ඊට පස්සේ bonus daily reward කියන විදිහට මේව අපේ ඒ දිනත් එක්ක අපිට මේ chart එක පෙන්නනවා. එතකොට අපිට ඒ earning එකේ කොහොමද කියන එක chart එක පෙන්නනවා. අපි log out වුණොත් එහෙමයි. ඊට පස්සේ නැවතත් අපි අපේ account එකට යනවා. account එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා මම ඉස්සල්ලාම ගත්තු මම offers ටික මෙතන පෙන්නලා තියෙනවා. ඒ company offers ටික. ඊට පස්සේ recommend for you. ඊට පස්සේ මෙතන තියෙන all tax for කියලා 190 tax දීලා තියෙනවා. view all කියලා දීලා තියෙනවා. ඉතින් join Cloudbait කියලා තියෙනවා. මේ tax එක කරපුවම එතකොට මෙහෙම මේ විදිහට මේ tax දිගටම දීලා තියෙනවා. දැන් මේ watch and මම අර ඉස්සරලා කියලා කිව්වනේ අර filter කරලා අපිට ගන්න පුළුවන් කියලා. තමන් කැමති ඒවා ටික ඉස්සරලා නිකන් එකපාරක් කරලා ඊට පස්සේ තමන් මේ task එක මොකද්ද කියලා බලලා අපිට key filter කරලා අදාළ task ටික විතරක් ඕනනම් කරන්න පුළුවන්. නැත්නම් කැමති කෙනෙකුට ඕන දේ කරන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා reward එකක් දෙන්නේ කොහොමද? get a reward complete the task කියලා තියෙනවා. මේක බලන්න watch and get a reward. මේ reward කියලා තියෙනවා. අපි නිකමට මේක බලනවා. එකක් නිකමට බලමු. හරි මේකේ කරන්න දෙයක් තියෙන්නේ තර වගේ take the offers එක ගන්නෝ type the home healthy body food කියන එක in the YouTube search වල කරන්නලු in the search result box for the video with this thumbnail. අර ඒ තියෙන thumbnail එකට අදාළ වීඩියෝ එක YouTube වල search කරන්නලු.
watch it and 1x speed එතකොට normal speed එකේ බලන්නලු click like එකක් ඒක වීඩියෝ එකට like කරන්නලු do not comment anything කිසිම දෙයක් comment කරන්න යන්න එපාලු you won't be reward if you do ඒ කියන්නේ එතකොට ඔයාට ඒ reward එක ඔයාට හම්බ වෙන්නේ නැහැ කියලා තියෙන්නේ after watching the video go to the description click show more ඊට පස්සේ ගිහිල්ලා click කරන්නලු show more කියන එක and open the last link at the bottom of the description අර description එකේ තියෙන යටම තියෙන description එකේ link එක copy කරන්නලු click කරන්නලු click show more and open the last link at the bottom of the link එක open කරන්නලු තියෙන අපි දැන් කරලා බලමු ඉස්සෙල්ලාම අපි මෙතනින් මොකද්ද කරන්න ඕනේ අපිට search කරන්න ඕනේ ප්‍රේස් එක අපි කොපි කර ගන්නවා human health food කියන එක හරි human health food කියන එක මම කොපි කරගත්තා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන start කරනවා task එක එතකොට මේක YouTube එකට යන්න ඕනේ මෙතන මේ මොහොතේ මට වීඩියෝ කරන මොහොතේ පොඩි ප්‍රශ්නයක් මෙතන මේ යන්නේ නැති එක YouTube එකට මේ සිග්නල් මදිකමක් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඕක තමයි සිග්නල් කේස් එක සිග්නල් නැති වුණ වෙලාවට page load වෙන්නේ නැතුව යනවා එතකොට අපි කරන වීඩියෝ එක අපිට හරියට ඒක කරලා දෙන්න බැරි ප්‍රශ්නයක් එනවා නැවතත් මම මේ කොටස් වෙනම වීඩියෝ එකක් විදියට හදලා දෙන්නම් දැන්ට මම මේකෙන් අයින් වෙන්නම් මොකද මෙතනින් මේ හිටියට දැන් මේ වීඩියෝ එකේ කාලය යන එක විතරයි වෙන්නේ මම කොන දේ පැහැදිලි කරලා කියලා දුන්නා මෙතෙන්දි කරන්න ඕනේ අපි මේ start task එකට ගියා මේ key phrase එක copy කරගත්තා YouTube වල search කරා ඊට පස්සේ මේ thumbnail වලට ගිහිල්ලා මෙන්න මේ site එකෙන් පෙන්නන මෙන්න මේ වීඩියෝ එක හොයා ගන්න ඕන YouTube වලින් ඊට පස්සේ හොයාගෙන ඊට පස්සේ ඕක සම්පූර්ණ 1x වල බලලා ඉවරලා ඊට පස්සේ comment කරන්න එපා ඒකට like කරලා ඊට පස්සේ after watching the video එක බලලා ඉවරලා go to the description එකට ගිහිල්ලා click the show more එක click කරලා and open the last link at the bottom of description එකේ bottom එකේ තියෙන last link එක open කරන්න තියෙන එච්චරයි එතකොට මේ task එක complete වෙනවා මම හිතනවා මේක සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කියලා හරි ඊට පස්සේ මේ විදිහට ඔයාට මෙතන all tasks කියලා තියෙන මෙතන my rewards ගාවට all tasks කියලා තියෙන view tasks හරි මෙතන තියෙනවානේ view all කියලා මේ view all කියන එකට ගියාම ඔයාට තියෙන සියලුම tasks ටික මෙතන පෙන්නනවා මේ විදිහට හරිද මේ විදිහට දිගටම මේ tasks ටික පෙන්නනවා ඔයාට මේ හැම tasks එකකටම $0.02ක් එනවා මේ ඔක්කොම ටික එකතු වෙනකොට ලොකු මුදලක් එනවා ඊට පස්සේ මේ විදිහට මේ tasks ටික ඔක්කොම ඔයාට හිමීට කරන්න පුළුවන් මොනවත් මේ හැමදේම තියෙන්නේ search කරලා දැන් මේ search and earn කියලා තියෙන. එතකොට Google වලටත් ඔය වගේ page එකක් දීලා මොකක් හරි ඒක search කරලා එතන එක්කෝ ඒකේ ඒ page එකේ යමක් like comment කරන්න හරි නැත්නම් page එක link එකක් open කරන්න හරි එහෙම නැත්නම් copy කරලා tags එකකට paste කරන්න හරි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මේ තියෙන විදිහට මේ ඔක්කොම ටික ඒ $10 තියෙනවා 1.5 තියෙනවා
0.3 0.15 0.2 ඒ විදිහට පොඩි ගණන් තියෙන්නේ. නමුත් මේක කරලා ෆිනිෂ් වෙනකොට දන්නේම නැතුව ලොකු ඩොලර් ප්‍රමාණයකට USD ප්‍රමාණයකට ඔයාලට යන්න පුළුවන්. මේ බලන්න මේ ඔක්කොම තියෙන්නේ ඒවා. මේ ලොකු ඇත්තට මේවා එම ලොකු දේවල් නෙමෙයි. මම දැන් යන්නම් අපේ අන්තිම ටාක්ස් එක මේකේ පැසිව් ඉන්කම් එක ඒක වැදගත්. පැසිව් ඉන්කම් කියන එකේදී ඔයාලට තියෙන්නේ යම් ඒ ඇප් එක ඔන් කරලා ෆෝන් එකේ තියෙන එක විතරයි. ඔයාලට කිසිම ටාක්ස් එකක් කරන්න නැහැ. දැන් එතකොට ඒක මෙතනින් බේස් කරලා තියෙනවා මේ ජම් ටාක්ස් එකට මෙන්න මේ ඇප් එක බේස් කරලා තියෙනවා. එතකොට මේක මේ ලෝකේ ප්‍රසිද්ධ කට්ටිය කරන ඇප් එකක්. මේකට කියනවා HoneyGrain කියලා. එතකොට ඒවා started tasks. එතකොට මේ started tasks එක මම කරනවා. දැන් මම මේක මට මේක එන්නේ නැහැ. මොකද මම මේක ඕපන් කරලා මේක jump task පටන් ගන්න ඉස්සර මම මේක කරලා තියෙන හින්දා. හරි. මේ තියෙන එක ආප් ගාම පළවෙනි පිටුව මේ විදිහට එනවා. මම මෙතනින් යන්නේ නැහැ. මට මෙතනින් යන්න බැරි හින්දා නමුත් මම ඒක පෙන්නන්න ආවේ. The world leader passive earning app එක. මෙතන claim කරන්න පුළුවන් ඔයාට ආපු ගමන්ම පළවෙනියෙන්ම ඩොලර් 3ක් ඔයාට හම්බ වෙනවා. USD 3ක්. So the Android Windows link Mac කියනවට link කරනකොට ඒකටත් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ විදිහට new registration එකකට හම්බ වෙනවා. හරිද? මේ විදිහේ ගාණක් හම්බ වෙනවා. share ඊට පස්සේ මේකේ friend invite කරනවට ඊගාවට Windows එකට add කරනවට ඩොලර් 3ක් හම්බ වෙනවා. මේ විදිහට ඊට පස්සේ frequently asked question ඊට මෙතන තියෙනවාට මේ කොහොමද how do I start earning with MoneyGram ඒ කියන්නේ ඔයාගේ තියෙන ප්‍රශ්න වලට උත්තර කොහොමද හොයන්නේ කියලා දීලා තියෙනවා. මෙතන මම తాවකාලිකව කතා කරන්නේ මේක අවශ්‍යතාවය කතා කරද්දි මම මේකෙන් එළියට ගිහිල්ලා මම HoneyGram කියන ඇප් එකෙන් එන්නම්. මේක තමයි ඒකේ දීලා තිබ්බේ ඒ පැසිව් එක. මේක හැම කෙනෙකුටම කරන්න පුළුවන්. මේක මොනවත්ම නැහැ. මේක යම් දැන් මේක රෙජිස්ට්‍රේෂන් වෙලා හින්දා පෙන්වන්න විදියක් නැහැ ලොග් අවුට් වෙන්න. මේකෙත් පොඩි සිද්ධාන්ත එකක් කරා මේ ඇප් ඔන් කරගන්න විතර මේ ඉන්ස්ටෝල් කරලා ඔන් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔටෝ කනෙක්ටින් කියලා වැටෙනවා. අපේ මගේ ෆෝන් එක නම්බරේ වැටෙන්නේ. එතකොට ඒ තමන්ගේ ලොග් වෙන ඩීටේල්ස් ටික වැටෙනවා. ඊට පස්සේ මේ විදිහට එක බස් මාස්ටර් ඒ වගේ ඔයාලට හම්බෙන එනවා. විශේෂම දේ මම දැන් මේ HoneyGram එකේ මුලින්ම මෙතන දීලා තියෙනවා jump tasks කියලා. ඒ ඇප් එකේම තියෙනවා. දැන් මට ඕන නම් මෙතනට මේ ඇප් එක ඔන් කරලා මෙතනින් ඒ jump tasks එකට යන්න පුළුවන්. jump tasks එකට ගියාම jump tasks එකේ කරණේවට 110ක ප්‍රොෆිට් එකක් මට මේකේ හම්බ වෙනවා. එතකොට මට ඒක කරාට පස්සේ ඒ wallet දෙකම මෙතන දැන් පෙන්වනවා. මේ HoneyGram එකේ wallet එක මෙතනින් පෙන්වනවා. jump tasks එකේ wallet එක මෙතනින් පෙන්වනවා. එතකොට HoneyGram කියන එකට transfer to jump tasks එකකින් මට ඒ කරපු ආපු එකට මට මෙතනින් ඩොලර් 49.82ක් හම්බලා තියෙනවා. 110ක බෝනස් ගිෆ්ට් එකක්. ඊට පස්සේ මෙතනින් jump tasks dashboard එක දීලා තියෙනවා. එතකොට ඒක කනෙක්ට් කරනවා. අරක ඒ jump tasks එක ඕපන් වුණාට පස්සේ ඒක දෙන ID එක මේක හරහා කරන ක්‍රමයක් තියෙනවා. ඒක මේ වීඩියෝ එකට මම ඇතුළත් කරන්නේ නැහැ දික් වෙන හින්දා ඒක කරන හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ මේක තමයි බේස් එක වෙන්නේ. ඊට පස්සේ you earn ඒ කියන්නේ අපිට referral වලට අපි friend ඊට පස්සේ ඒ referrals ලා කරන ඒ වැඩ කරනකොට හම්බෙන ගණන් පේනවා. දැන් මට මෙතන referrals ලා 8 දෙනෙක් පෙන්නනවා. එතකොට ওই විදිහට everyday earn එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන achievement ටික පෙන්නනවා. ඒ achievement මෙව එකින් එකට වෙනකොට මේ තියෙන ඉස්සරහට achieve වෙන්න තියෙනවා. මෙතන පෙන්නන්නේ achieve කරපුවා මේ දෙක. මේ විදිහට අපිට ප්‍රස්ථාරගතව අපේ earning එක පෙන්නනවා. අපිට කොහොමද අපිට මුදල් ලැබුණ හැටි පෙන්නනවා. ප්‍රස්ථාරකනුත් පෙන්නනවා. මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපිට ඕන නම් මේක app එක download කරගන්න අවස්ථාවක් මෙතනින් දීලා තියෙනවා. දැන් මම මෙතනින් කොහොමද HoneyGram එකට HoneyGram එක හරහා HoneyGram එකේ මම තව පෙන්නන්නම් දේවල් ටිකක්. මෙතෙන් යටින් තියෙන home කියලා. මෙතන මේ පැත්තේ දකුණු පැත්තේ තියෙනවා details කියලා. details කියලා ගත්තාම මෙතන අපෙන් GB 5ක් තමයි මේක ඉන්ටර්නෙට් එකේ ඔන් කරලා තිබ්බාම ඉන්ටර්නෙට් ෂෙයා වීමක් වෙන්නේ. ඒකට තමයි ඒ කට්ටිය අපිට මුදල් ගෙවන්නේ.
එතකොට මේ achievement කියන එක හරහා අපිට මොනවද තියෙන achievement. එතකොට ඒ ටික පෙන්නනවා. ඒ achievement අපි ඒ level reach වෙනකොට හම්බ වෙන achievement තියෙනවා. හරිද? මේ achievements rewards ඒවා දැන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ brush master, bronze fort, ඊට පස්සේ steady beginner, තව ඉස්සරහට මේ අන්ලොක් මේවා ලොක් වෙලා තියෙන ඒවා එහෙම අන්ලොක් වෙන්න ඕනේ අපිට හම්බෙන්න මේ අන්ලොක් වෙලා තියෙනවා ඒවා ඉස්සරහට හම්බෙන ඒවා ඊට පස්සේ මේකේ නැවතත් අපි ගියොත් transaction history එක හරිද transaction history එකට ගියාම අනිග්‍රෑම් එකේ සියලු දේම අපි කොහොමද මුදල් ගන්නෙ ඒ කියන දේවල් පෙන්නනවා transaction history එකේ අපි තව මුදල් අරන් නැහැනේ අපිට මුදල් හම්බෙන earning විතරයි පෙන්වන්නේ pay out තව අරගෙන නැහැ මොකද මේකේ ඩොලර් 20ක් වුණාම තමයි pay out වෙන්නේ මේ අපිට කොහොමද මේ වැටලා තියෙන්නේ දිනෙත් එක්ක ඒ මුදල් ලැබුණු හැටි ඔක්කොම ටික මෙතනින් පෙන්නනවා අපි ඊගාවට යන් static setting how it work එතකොට මෙතනින් ඒකේ settings ටික තියෙනවා ඊට පස්සේ how is to work කියලාට මෙතනින් කියලා තියෙනවා කොහොමද මේක වැඩ කරන්න කියලා. එහේ ස්ටෙප් එකේ you what you get paid for ඇයි කියලා තියෙනවා earn more on all device වලට ඒක සෙට් කරන විදිහට ඒක වැඩි වෙනවා කියලා invite everyone to join කරලා invite එකට වෙනම ගෙවනවා ඩොලර් 5 ගානේ ගෙවනවා sit back and earn මෙතෙන්දී sit back and earn කියන්නේ passive voice කියන එක passive voice කියන්නේ ඒක මම පොඩි පැහැදිලි කරගන්න අපි සාමාන්‍යයෙන් රස්සාවක් කරනවා උදේ 8:05 නම් අපි ඒක ඇක්ටිව් ජොබ් එකක් වෙනවා. එතකොට ඇක්ටිව් ජොබ් කියන්නේ අපේ ශරීරයේ අපි මූවීමක් හා අපි යම් කිසි කාර්යයක නිරත වෙලා අපි හොයන එකට අපි ඇක්ටිව් ඉන්කම් එකක් කියනවා. මෙතනදී පැසිව් ඉන්කම් කියන්නේ අපි ඒ කිසි දෙයක් නොකර අපි වැඩක් කරත් නැතත් අපිට නිකන් හම්බෙන මුදල් වලට අපි earn කරනවට තමයි පැසිව් ඉන්කම් කියන්නේ. එතකොට මේක පැසිව් ඉන්කම් app එකක් මේ විදිහේ app තමයි අපිට ගොඩක් වටින්නේ අපි වැඩ කරත් නැත අපිට ඒ දේවල් ලැබෙනවා ඊට පස්සේ දැන් මම මෙතනින් jump tasks එකට මේක මේ දෙක දාගත්තා මාරු වෙන හැටි පෙන්නන්න මෙතන load වුණාට පස්සේ දැන් මෙතන තියෙනවා jump tasks dashboard කියලා දැන් මම මෙතනින් ඉස්සලා පෙන්නුවා අපි මෙතන wallet එහෙම පෙන්නුවා මේ දෙකෙන් වෙනම එකතු වෙන හැටි මේ තියෙන wallet එක හොනිගෙන් wallet එක jump wallet එක ඊට පස්සේ මෙතනින් මම යනවා jump tasks dashboard එක. එතකොට කෙලින්ම ආයෙ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට අපේ අර register app එක auto open කරලා දීලා අපේ tasks වලට එනවා. එතකොට මෙහෙම tasks දෙකක් තියෙනවා. මම කියනවා ඒක අනිවාර්යයෙන්ම මේ දෙක හැම කෙනෙක්ම කරලා තියාගන්න. මෙතෙන්දී අපි මේ ගොඩ ඔක්කොම එකට තියෙන අපි දැන් මෙතනින් ගිහිල්ලා අපිට කරම් filter කරන්න පුළුවන්. මෙතනින් filter කරන්න පුළුවන් නෑ මෙතනින් මේ තියෙන passive income කියලා. passive income කියන එක filter කරපුවාම අපිට ඕන් අර දෙක අරන් පෙන්නනවා. එතකොට මෙතන තියෙන අර join mail mailvery case email intelligence network කියන එකයි මේ Honeygrain එකයි passive දෙකක්. මේ දෙක අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම නිකන් කරගෙන කිසි දෙයක් නොකර මුදල් ලබන්න පුළුවන් දෙකක්. එතකොට මේ දෙක මේ විදිහට keyword එකෙන් search කරන්න පුළුවන්. ඊට පස්සේ started කියන එක අපි key එක දාපුවාම මෙතෙන්දී අපි මේක start කියන එක දානවා දාපුවාම මේ විදිහේ ඒවා එනවා big card solitaire complete multiple කියලා. මෙතන ඩොලර් USD 35ක් දෙනවා. එතකොට මේක වෙන්නේ එතකොට magnet mine එකට ඊට පස්සේ දෙනවා 9ක් ඊගාවට ඊට Binance එකට 6ක් හම්බ වෙනවා. ඊගාවට Treehouse එකට 4.8ක් හම්බ වෙනවා. ඊගාට create prediction එකට 0.5ක් හම්බ වෙනවා. Honeygram එකට 0.28ක් මේ විදිහට ඒ start program ටික අපිට මෙතනින් විශේෂයෙන් පෙන්නලා තියෙනවා. අපිට මේවා ටික complete කරගන්න පුළුවන්. මෙතෙන්දී අපි මම නිකමට දැන් මේකේ මේ solitaire completion එකට යන්නම්. මේකේ කොහොමද ඒක හම්බ වෙන හැටි ලොකු ඩොලර් ප්‍රමාණයක් හම්බ වෙන එක. එතකොට reach level 30 එතකොට මේ ගේම් එක ඉන්ස්ටෝල් කරගෙන මේ reach වෙනකොට ඒ කියන්නේ level reach කරනකොට 30 level එකට යනකොට complete කරපුවාම within 15 days කියන්නේ දවස් 15ක් ඇතුළත ඔයා 30 level වලට යන්න ඕනේ. collect කරන්න ඕනේ ලක්ෂ 4ක coin. එතකොට ඔයාට ඒක ඒ level වලට යනකොට coin වෙනවා.
complete within ඊගාවක ලක්ෂ 4කට coins වලට ඒ දවස් 15ක් දීලා තියෙනවා. ඊගාට first time in app purchase complete within app එක purchase කරන්න ඕනේ. එතකොට ඔයාලට මුදල් තියෙනවා. මේ app එක මොන සාමාන්‍ය මුදලක් ගෙවන්න ඕනේ නැති. එතකොට මුලින් ඔයාලට level reach කරනකොට හම්බෙන එක ඔයාලට Binance හරහා මුදල් කරලා මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ reach level 5 එයා ඒ දීලා තියෙන රීච් ලෙවල් 5ේදී 0.1ක් රීච් ලෙවල් 10ේදී 0.1ක් ඔය විදිහට ඒ ගේම් එක ඒ ලෙවල් රීච් කරනවා රීච් 3000 5000 7000 10000 ඊට පස්සේ first time in purchase කරන වෙලාවට ඒ purchase එකට වෙනම ඊට පස්සේ collection එකට 50000 ලක්ෂේ ඒ විදිහට ලක්ෂ 2 ලක්ෂ 4 කියනකොට ඔයාට හම්බෙන ඩොලර් ප්‍රමාණය ඒකේ දාලා තියෙනවා. ඉතින් මේකට කවුරු හරි ටිකක් උනන්දු වෙලා ඔය කාඩ් සෙල්ලම් කරන අයට ගොඩක් අය ඉතින් කාඩ් සෙල්ලම් දන්නවා මේ සල්ට්‍රි ගේම් එක. මේක කරගත්තොත් ඩොලර් 35ක් ඔයාට මේක රුපියල් 300න් වැඩි කරලා මේකේ ආදායම කොච්චර මේකෙන් ලැබෙන කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටාක්ස් එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ෆිල්ටර් කරලා ඔයාලට ඕන විදිහකට මෙතන ෆිල්ටරේෂන් තියෙනවා ෆිනෑන්ස් සෙව්වා මේ කියන විදිහට ඔයාලට ඒ ඕන එකක් ගන්න පුළුවන්. ඊටම හොඳ ඇප් එකක්. සමහර වෙලාවට මෙතෙන්දී සියලු ඇප් කරන්න බැයි නම් තෝරා බේරාගෙන කරන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මේකේ Binance කියන account එක හදා ගන්න ඕනේ. මේ Binance කියන account එක verify කරනකොට ටිකක් අමාරුයි. එතකොට මේ දීලා තියෙන instruction 3-4 පාරක් කියවලා ඒ කියන විදිහටම එකපාරින් මේක හදා ගන්න. එහෙම නැති වුණොත් මේක එකට රිජෙක්ට් කරොත් ඔයාලට හදන්න බැරුව යනවා. ඒ හින්දා ඒක ඒ රිජෙක්ට් වෙන තත්ත්වයට යන්නේ නැති වෙන්න හදා ගන්න. මගේ අර මෙතන දැන් සිග්නල් ලොකු අවුලක් හින්දා මට අර YouTube channel එක පෙන්වන්න බැරුණා. ඒ කීප දේවල් මම හිතනවා මේ වීඩියෝ එක නැවත බලලා ඒක තේරුම් ගන්න පුළුවන්. ඒතෙන්ද තියෙන්නේ play and watch කියන එක යටතේ මම හිතේ ඇත්තේ. මෙතන ඇති reward එතන රටවල් වලට අනුවක් තියෙනවා. මෙතන මේ කිල්ට් එක තියෙන ෂෝට් එක high low කියලා දාලා තියෙන්නේ. වැඩි ආදායමක් ලැබෙන එක ඉස්සරලා පොඩි ආදායමක් ලැබෙන එක පස්සට කියන එක සර්ච් කරන විදිහට දාලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක ඇත්තට ලොකුවට හිතන්න බෑ. මේ සර්වරි තියෙනවා. මේකෙත් ලොකු දේවල් නැහැ. අහන ප්‍රශ්න වලට හරියට නිවැරදිව දීලා මේක කම්ප්ලීට් කරන්න තියෙන ටාස්ක් එක. ඊට පස්සේ සෝෂියල් මීඩියා තියෙනවා. මේ සෝෂියල් මීඩියා වලත් දැන් මෙතන තියෙන ෆලෝ ඩැසල් මේවට ගිහිල්ලා මේක AI එකක් තියෙන්නේ. මම හිතන්නේ පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. මට මේකට ගියොත් මම ආයෙ පාරක් මෙතන හිර වෙනවා. මම මේ චූට්ටක් මේක නැවතත් මම මේක වීඩියෝ එක මම කරලා පෙන්නන්නම්. මේ වෙලාවේ මේ සිග්නල් කේස් එකක් හින්දා සමහරලාට මේක ඕපන් වෙන්නේ නැති වෙන මේවා ඕපන් වෙන්නේ නැහැ. දැන් මේ ඕපන් වෙච්ච එකේ තියෙන පෙන්නන්නේ අනිවාර්යෙන් කරගන්න Binance එක. ඊට පස්සේ මේක තමයි passive එක, join එක. ඊට පස්සේ අනිත් එක තමයි Honeygrain එක. ඊට පස්සේ අනිත් ඒවා මේ ගේම් එහෙම තමන්ගේ රුචිකත්වය අනුව දාගෙන කරන්න. එතකොට search and watch and earn කියන ඒවා අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මෙවුවා easy. මේකේ තියෙන්නේ දෙන key structure එකට අනුව ගිහිල්ලා බලලා මොනවා හරි key phrase එකක් දෙනවා නම් ඒක search කරලා ඒකට අනුව වීඩියෝ එක හොයාගෙන ඒකේ ඕනනම් ඒකේ so more කියන්නේ ඒකේ තොරතුරු පෙන්නන එකේ යට ඕන